මේ තියෙන්නේ වෝල්ට් 12 රිලේ එකක්. මේකේ අග්‍ර 5ක් තියෙනවා. රිලේ එකක් වුණාම කොයිල් එකක් සහ normally open normally close යනුවෙන් කොටස් කිහිපයක් තියෙනවා. එම නිසා අපිට හිතුන පළියට මෙම අග්‍රවලට විදුලිය සම්බන්ධ කළොත් රිලේ එක පිලිස්සී යාමට ඉඩකඩ බොහොම වැඩි. ඉස්සෙල්ලා මම කීවා රිලේ එකේ කොටස් දෙකක් තියෙනවා කියලා. ඒ කොටස් දෙක අපිට හඳුනා ගැනීමට පුළුවන් වෙන්නේ මල්ටිමීටරයක් භාවිතයෙන්. මොකද මේකේ කිසිම දෙයක් සඳහන් කරලා නැහැ. රිලේ එක පරීක්ෂා කිරීමට ඕම් රේන්ජ් එකේ වැඩි කිරීම 10 යන ස්ථානය මම තෝරා ගත්තා. ඉතින් දැන් අපි රිලේ එකේ අග්‍ර කුමන කොටසට අයත් ඒවාද කියලා පරීක්ෂා කරලා බලමු. අග්‍ර දැන් වෙන වෙනම පරීක්ෂා කරලා බලනවා මම. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් උඩින් මල්ටිමීටරේ රීඩින් එක මම පෙන්නනවා කුමන කොටසද අයත් ඒවාද කියලා. දැන් මේ අග්‍ර දෙකේ කිසිම රීඩින් එකක් පෙන්නන්නේ නැහැ. ඒ කියන්නේ මෙම අග්‍ර දෙක අතර කිසිම සමතුලිතතාවයක් නැහැ. මේ අග්‍ර දෙකෙත් කිසිම සමතුලිතතාවයක් නැහැ. මේ අග්‍ර දෙකෙත් කිසිම සමතුලිතතාවයක් නැහැ. දැන් ඔයාලට පේනවා මල්ටිමීටරේ රීඩින් එකක් පෙන්නනවා. ඒ කියන්නේ මේ අග්‍ර දෙක අතර සමතුලිතතාවයක් තියෙනවා. නමුත් තවම හරියටම කිව නොහැකි මේ කොයිල් එකේ අග්‍ර දෙකද කියලා. අපි අනිකුත් අග්‍රත් බලමු. දැන් ඔයාලට රීඩින් එකක් පෙන්නනවා. අපිට දැන් කියන්න පුළුවන් ඒ කොයිල් එක කියලා. මොකද පොඩි ඕම් ගානක් පෙන්නනවා. එතකොට අනිකුත් අග්‍ර දෙක සම්බන්ධ වූ අග්‍ර දෙක ස්විච්යක් ලෙස ක්‍රියා කරන බව පේනවා. දැන් අපිට මෙම රූප සටහනින් පෙන්නනවා 3 සහ 4 normally close කියලා. එම අග්‍ර දෙක තමා මල්ටිමීටරේ රීඩින් එක අපිට 0යි කියලා පෙන්වුවේ. මේකෙන් තුන්වෙනි අග්‍රය කොමන් අග්‍රය ලෙස හඳුන්වනවා. තවත් ඔයාලට පැහැදිලි වෙන්න මම තවත් රූප සටහනක් ඔයාලට පෙන්නන්නම්. ඉතින් මේ රූප සටහනේ පෙන්නන ආකාරයට අනුව කොමන් අග්‍රය මැද කොයිල් එකේ 1 සහ 2 අග්‍ර දෙපැත්තෙන් පිහිටනවා. දැන් ඔයාලට තවත් ප්‍රශ්නයක් එයි. 5 වෙනි අග්‍රය කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා. ඉතින් ඔයාලට පේනවා එම අග්‍රය NO ලෙස සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ normally open. සාමාන්‍ය අවස්ථාවේ විවෘතව පවතින අග්‍රය. ඔයගොල්ලන්ට නැවතත් මම කලින් පෙන්නපු රූපේ පෙන්නන්නම්. මේ කොටසෙන් පේනවා ඔයාලට මම අර කලින් කිව්ව කොටස් දෙක. ඒකේ කොයිල් එකේ පැත්තයි අනිකුත් පැත්තයි කිසිම විදුලිමය සමතුලිතතාවයක් නැති බව ඔයාලට මේකෙන් තහවුරු වෙනවා. ඉතින් දැන් 3 සහ 5 normally open ලෙස පවතින අග්‍ර normally close සමතුලිතතාවයක් බවට පත් කරමු. ඉතින් මම ඔයාලට පෙන්වන්න රිලේ කොයිල් එකට වයර් දෙකක් සම්බන්ධ කරගත්තා. දැන් අපි වෝල්ට් 12ක සැපයුමක් රිලේ එකට ලබා දෙමු. හොඳයි. දැන් මම රිලේ එකට සැපයුම ලබා දෙනවා. ඔයාලට උඩින් රීඩින් එක පෙන්නයි මල්ටිමීටරේ. දැන් ඔයාලට පේනවා 3 සහ 5 අග්‍රය normally close ලෙස සඳහන් වෙනවා. එතකොට 3 සහ 4 අග්‍රයට මොකද වෙන්නේ? 3 සහ 4 අග්‍රය normally open ලෙස සඳහන් වෙනවා. විදුලිමය සැපයුම නවත්තපු වහාම නැවතත් 3 සහ 5 අග්‍ර normally open වී 3 සහ 4 අග්‍ර
නෝමලි ක්ලෝස් බවට පත්වෙනවා. විදුලිමය සැපයුම තියෙන තාක් එක සහ දෙක අග්‍ර ඒ කියන්නේ කොයිල් අග්‍ර මිනුම් කරන්න එපා. මොකද ඕම් රේන්ජකේදී මල්ටිමීටරය මගින් විදිලි මේ සැපයුමක් පිටතට ලබා දෙන්න නිසා. අනෙකුත් ඕනෑම අග්‍රයක් මිනුම් කලාට කමක් නෑ. මොකද මම කලින් කියෝගේ අනික් අග්‍ර කොයිල් එක සමඟ සම්බන්ධ නොවන නිසා.